හරි මේ වීඩියෝ එක මම ෂෝට් ටයිම් එකකට පොඩ්ඩක් රෙකෝඩ් කරන්නේ මේ ඔයගොල්ලෝ කස්ටම් GPTs ගැන අහපු නිසා කස්ටම් GPTs ඔයගොල්ලෝ ක්‍රියේට් කරගන්න පුළුවන් chat GPT එකේ. හරිද? chat GPT එකේ ක්‍රියේට් කරගන්න පුළුවන් කස්ටම් GPTs කියලා කියන්නේ දැන් අපි දිගින් දිගටම කරන මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒක නිතරම අපිට කරනවා නම් ඒකට GPT එකක් වෙනම හදාගෙන තියාගන්න පුළුවන්. ස්පෙෂලි මේ අනිත් එක තමයි වාගේ knowledge එකක් මොනවා හරි තියෙනවා නම් ඒක ඇඩ් කරලා තියාගන්න පුළුවන් කස්ටම් GPT එකක් ඇතුලේ. එතකොට රිපීටිව් ටාස්ක් වලට තමයි කස්ටම් GPTs යූස් කරන්නේ. මම හදපු GPTs ගොඩක් තියෙනවා. මේ GPT එකක් හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. GPT එකක් හදාගන්න නම් හැබැයි ඔයාට මම හිතන්නේ at least Go plan එකක්වත් තියෙනවා. දැන් මම ඉන්නේ Go plan එකේ. pre plan එකේ custom GPTs හම්බෙන්නේ නැහැ. එතකොට මේකේ GPTs වලට ගියාට පස්සේ ඔයාට ඔයාගේ GPTs එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට GPT එකක් අලුතෙන් ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් මම අලුතෙන් ක්‍රියේට් කරන්නේ නැහැ. මම නිකන් හදපු එකක් පෙන්නන්නම්. දැන් මේක ගත්තොත් මේක මම ෂෙයා කරපු එකක් නෙමෙයි. මේක මම යූස් කරන එකක්. එතකොට දැන් ඔයාට GPT එක ක්‍රියේට් කරන්න ගියාම මුලින්ම ස්ක්‍රීන් එකේ එන්නේ normal screen එක නිකන් side එකෙන් side එකට මෙන්න මෙහෙම නෙමෙයි එන්නේ. මෙන්න මෙහෙම එන්නේ. හරිද? මේ පැත්තෙත් ඔයාලා chat කරන්න පුළුවන්. මේ පැත්තෙත් chat කරන්න පුළුවන්. ඇත්තට මේ පැත්තේ chat කරනවා කියන්නේ ඔයා මේ custom GPT එකත් එක්ක තමයි එතකොට chat කරන්නේ. මේ පැත්තේ chat කරනවා කියලා කියන්නේ ඔයාට GPT creator එකත් එක්ක chat කරන්න හම්බෙන්නේ. කියන්නේ chat GPT එකත් එක්ක තමයි ඇත්තටම. ඒතර මෙයාට ඔයා කිව්වහම ඔයාට තියෙන requirement එක මොකද්ද? මෙන්න මෙහෙමයි මට මෙන්න මේ වගේ කාරණාවකට අපි තුමු YouTube script එක write කරන්න කියලා. ඒතර YouTube script එක write කරන්න ඕන මේ ඒකට custom GPT එකක් හදා ගන්න ඕන කියලා. මම title එක video එකේ title එක දුන්නාට පස්සේ මට script එක write කරලා දෙන්න කියලා. එහෙම මොකක් කර තියෙනවා නම් ඔයාලට ආපහු prompt ගහන්නේ නැතුව ඒක කරගන්න පුළුවන් විදිය තමයි මේ custom GPT කියලා කියන්නේ. එතකොට custom GPT එකක් මෙතනින් ඔයාලට instruction දෙන්න පුළුවන් create කරන්න. මෙයාගේ instruction දුන්නාට පස්සේ මෙයා create කරලා මේ ටික fill කරනවා. හරිද? නම මොකද්ද, description එක, instruction ඔය ටික fill කරනවා. ඔයාලට ඊට පස්සේ ඔය වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම එහෙම තමයි කරන්නේ. ඒ කියන්නේ පළවෙනි step එකේ මෙතනින් පටන් අරගෙන ඊට පස්සේ මට ඕන විදිහට වෙනස් කරගන්නවා. මෙතනින් නම description එක ඒවා නම් මම වෙනස් කරන්න ගියේ නෑ වැඩි. මේ instruction මෙතන මම දාලා තියෙන instruction මේ මම හදාගත්ත instruction set එකක් තමයි දාලා තියෙන්නේ. ඕගොල්ලන්ට එහෙම ඕනේ නෑ. මෙයා දාන instruction. හැබැයි ඔයාලට refine කරගන්න ඕන නම් ඔයාගේ instruction මොනවා හරි specific දේවල් තියෙනවා නම් ඔයාලට දාන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේකේ ඇවිල්ලා yes මේකේ මේ මම වෙනම තැනකින් අරන් ආපු එකක් තියෙන එක ඒකත් ඒ ටිකත් තාම තියෙනවා. හරිද? මම මෙතනින් තමයි පටන් ගන්න මේක. මේක මෙතනින් පටන් ගන්න. එතකොට දැන් ඔයාලා custom GPT එක හදාගත්තට පස්සේ ඔයාලට මේ ටික ඒ කියන්නේ ඔයාලට මේ ටික මේක repeatedly use කරන්න පුළුවන්. හරි? මෙන්න මෙතනින් තමයි මේක පටන් ගන්න. URL light long form YouTube documentary script engine මට ඕන එකක් මම මේ හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් දාන්න පුළුවන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක මෙතනින් දාන්න පුළුවන්. ඒක ක්ලික් කරගමන් එතකොට start කරන්න පුළුවන්. නිකන් අර quick start වගේ scene එකක්. මම ඒවා දාලා නැහැ මොකුත්. ඊට පස්සේ knowledge එක. knowledge එක මෙයා add කරන්න නැහැ. මේ බව ඔයාලට knowledge එක මොනවා හරි add කරන්න තියෙනවා නම් files විදිහට add කරන්න පුළුවන්. ඕනම file එකක් මම හිතන්නේ. documents PDF word documents ඕන එකක් add කරන්න පුළුවන්. මම මේ docs වගේ add කරලා තියෙනවා. word documents වගේ. ඊට පස්සේ මොඩල් එක recommendation එක choose කරන්න දෙන්න ඔයාලට ඕනනම් තියෙන මොඩල් එක use කරන්න පුළුවන්. නමුත් මේක හැමම මේ recommended මොඩල් එක user preferable මොඩල් එකක ඉන්නවා නම් හොඳයි. ඒකට ඔයාලට ඕන වෙලාවක මෙතනින් change කරගන්න පුළුවන්. හරිද? එතනින් ඔයා use කරන එකකින් change කරගන්න පුළුවන්. capabilities ගත්තොත් මේකේ ඔයා දෙන ඒ කියන්නේ ඔයා කතා කරන දේ අනුව මෙතන මෙයා මේ මුලින්ම මෙතනින් create කරද්දි එයා හදා ගන්න capabilities මොනවද එයාට ඕන කියලා. web search, canvas, image generation ඔයා එක මේ තියෙන ඒවායින් ඕන එකක් use කරගන්න පුළුවන්. මේක මෙයා තමයි select කරන්නේ. මම ඊට පස්සේ ඕනනම් මට ඕන වෙන මොන හරි additional capabilities දෙන්න මට මෙතනින් select කරලා තියන්න පුළුවන්. දැන් මේකේ මම හිතන්නේ මේ code interpreter එක තිබ්බේ නැහැ. මේක මුලින්ම create කරද්දි මම එතන ඒක add කරා. ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම add කරා. ඒක හරිද? මොනවාම හරි ඒක නිසා මට ඕන කියලා මම ඒක add කරලා තියෙනවා. ඊට පස්සේ ඔය ටික තමයි. එතකොට ඔයාලට update කරගන්න පුළුවන් custom GPT එක. ඊට පස්සේ ඔයාලට ඕන වෙලාවක මේක use කරන්න පුළුවන්. එතකොට දැන් මේ වගේම scene එකක් තමයි Gemini එකේ gem කියලා කියන්නේ. gem එකක් ඔයාලට create කරගන්න පුළුවන්. new gem එකක් මම හිතන්නේ Gemini එකේ මම දන්නේ නැහැ. මේක දැන් මම ඉන්නේ plus එකේ. හරිද? plus එකේ ඉන්නේ. මම දන්නේ නැහැ මේ free එකේ gems use කරන්න පුළුවන්ද කියලා. check කරලා බලන්න. ඔයාලට gem use කරන්න පුළුවන් නම් gem කියන්නේ custom GPT වගේම similar thing. ඔයාලට gems වලින් කරගන්න පුළුවන්. ඊට අමතරව cloud එක ගත්තොත් cloud එකේ තියෙනවා project කියලා එකක්. project වලත් ඔයාලට මේ වගේ create කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ කොහොමද custom GPTs create කරගන්නේ. මොකද මම කතා කරලා තේරුමක් වෙයි කියලා මම හිතන්නේ. ඒක හරි ලේසි වැඩක්. ඔයාලට ලස්සනට කරගන්න පුළුවන් මේ chat GPT එක use කරලා කරගන්න පුළුවන්. chat GPT එකෙන්ම master prompt එකක් ගන්න පුළුවන්. මම මේක ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැත්තේ මේ ඔයගොල්ලන්ට ඕන වෙන GPTs ඇවිල්ලා එකිනෙකට වෙනස්. ඔයගොල්ලන්ගේ requirement එක අනුව තමයි.
ඉතිං ඕක තමයි කස්ටම් GPT ගැන කතන්දරේ. මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ දවසක ඕනනම් අපි සෙෂන් එකකදී කස්ටම් GPT එකක් කාගේ හරි රික්වයර්මන්ට් එකක් බලලා එකක් හදමු කට්ටියට පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න.